Hi, welcome to my YouTube channel. තමයි මගේ පළවෙනි vlog එක. අද අපි යන්නේ යුරෝපා කියලා සාස්බර්ග් වල තියෙන ගොඩාක් ලස්සන shopping mall එකකට. අපේ family friend කෙනෙක්ගේ birthday treat එකකට තමයි යන්නේ. මං, මගේ husband, ඒ වගේම අපේ පුංචි පුතා, අපේ යාළුවොත් එක්ක ගත කරපු ලස්සන දවසක් ඔයාලත් එක්ක share කරගන්න හිතුණා. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි ඉක්මනට යමු. යුරෝපා කියන්නේ නම් සාල්ස්බර්ග් වලට આવොත් විසිට් කරන්න ඕන ලොකුම shopping mall එක. මොකද හැමදේම වගේ එකම තැනක තියෙනවා. ඒ කියන්නේ shopping, food, cosmetics, electronic items, ඒ වගේම kids play areas හැමදේම වගේ තියෙනවා. ඉතින් අද අපි යාළුවාගේ ට්‍රීට් එක ගන්නත් අපි ආවේ මෙහි තියෙන ගොඩක් famous restaurant එකකට. ඉතින් අපි ඇතුල් වෙච්ච ගමන්ම කෙලින්ම ගියේ first floor එකට. මොකද අපේ restaurant එක තියෙන්නේ ඒ floor එකේ. first floor එකට ආපු ගමන්ම අපේ අකි බබාගේ ආසම තැනකට යන්න වුණා. අපිට එයාගෙන් නම් කොහොමත් ගැලවිල්ලක් නැහැ මේ වගේ දෙයක් දැක්කොත්. මේකට සාමාන්‍යයෙන් 1 euro වගේ coin එකක් දාලා helicopter ride එක start කරගන්න පුළුවන්. එතකොට 1 to 2 minutes වගේ ride එකක් ළමයින්ට play කරන්න පුළුවන්. ඊළඟට අපි ගියේ රෙස්ටුරන්ට් එක පැත්තට. but පේනවනේ මොකද උනේ කියලා. ආයෙත් බේරිල්ලක් නැහැ. තාපහු මෝටර් රයිඩ් එකකුත් යන්න වුණා. ඊට පස්සේ අපි ආවා අපේ රෙස්ටුරන්ට් එකට. රෙස්ටුරන්ට් එකේ නම පේනවනේ Glorious Bastards. මේක ගොඩක් famous restaurant එකක් සාල්ස්බර්ග් වල තියෙන. සාමාන්‍යයෙන් මේකට ගොඩක් ලොකු කිව් එකක් කියනවා සාමාන්‍යයෙන් දවස්වල. but අපේ යාළුවෝ මේක already book කරලා තිබ්බ නිසා අපිට ලොකු වෙලාවක් wait කරන්න උනේ නැහැ. ටික්මනට table එකකට එන්න පුළුවන් වුණා. පේනවනේ ආපු ගමන් අපේ බබා මොකද කරන්නේ කියලා. say hi. මට ක්‍රැබ්බෙරි ලෙමනේඩ් එකක් තමයි ගන්න. එයත් අනිත් ඒවා ෂුවර් නෑ try කරන්න මේ ස්වීට් පයිනැපල් එහෙම මට හිතනවා වැඩි අවුල් නැති කියලා. ඊයේ බීප් එකත් එහෙම ටේබල් එක ළඟම තමයි පීසා හදන ලයිව් ඇක්ෂන් එක තිබ්බේ. ඉතින් මට හිතුණා මේ පීසා හදන වීඩියෝ එක ඔයාලටත් පෙන්නන්න. බලන්නකො කොහොමද මෙයාලා පීසා හදන්නේ කියලා. ලංකාවේ පීසා වගේද කියලා. නාල වැඩිකමට අපි හැමෝටම හොඳටම අමාරුයි. ඒ නිසා අපි ඩිසයිඩ් කරා පොඩ්ඩක් වොක් එකක් දැම්ම නම් හොඳයි කියලා. ඒ නිසා අපි බස් එකේ නැගලා අපි ගියා සාල්ස්බර්ග් සිටි එකේ පොඩි වොක් එකක් දාන්න කියලා.
පපා නම් ගොඩක් එක්සයිට් වෙලා. මොකද මම ස්ටඩි කරන නිසා අපි එළියට යනවා හරි අඩුයි. ඉතින් එයාට අද මෙහෙම එළියට ඇවිල්ලා ඉන්නකොට ඇත්තටම එයා සතුටින් ඉන්නවා කියලා අපිටත් පේනවා. Tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be two hearts running wild. Now the morning is the afternoon. We lay awake in bed. The laugh so loud as the hours pass. We're gonna do it all again. We wanna chase the night, wanna dance to the අපි සාස්බර්ග් සිටි එකේ වෝක් එකෙන් පස්සේ ගෙදර යන්න පිටත් වුණා. හැබැයි ඒ බස් එකේ නම් නෙමෙයි අපි ඇවිදගෙන තමයි ගෙදර ගියේ. සාමාන්‍ය සාස්බර්ග් සිටි එක අපේ ගෙදර ඉඳන් කිලෝමීටර 1.6ක් වගේ දුරකින් තමයි තියෙන්නේ. හැබැයි ඇවිදින එක නම් අපිට ලොකු අමාරුවක් දැනෙන්නේ නැහැ. මොකද සාස්බර්ග් නගරේ ගොඩක් ලස්සනයි. ඒ වගේම අපිට වටේ බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම වෙදර් එකත් හරිම calm and cool. ඒත් එක්කම අපි හැමෝම එකට යන්නේ කතා කර කර hina වෙලා යන ෆන් එකේ. ඉතින් වෝක් එකක් වුණා ටයර්සම් වගේ හිතෙන්නේ නැහැ. මේ වගේ ආලු එක එකතු වෙලා වෝක් එකක් දාද්දි. දැන් නම් ඉතින් අපි vlog එකේ අවසානයටම වගේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද දවසේ අපි කරපු හැම දෙයක්ම වගේ මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න උත්සාහ කළා. මේ මගේ පළවෙනි vlog එකනේ. ඉතින් ඔයාලගේ අදහස් අද vlog එකේ හොඳයි කියලා හිතුණු දේවල් සහ ඉස්සරහට මොන වගේ දේවල් දාලා බලාපොරොත්තු වෙන්නේ කියලා පුළුවන් නම් පොඩි කමෙන්ට් එකක් දාන්න. මොකද ඒ වගේ ෆීඩ්බැක්ස් මට ගොඩාක් වටිනවා මේ vlog එක ඉස්සරහට කරගෙන යන්න. ඒ වගේම තාම මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. bell icon එකත් click කරන්න. ඉතින් අවසාන වශයෙන් කියන්න ඕනේ vlog එක මෙච්චර වෙලා බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. එහෙනම් ඉක්මනටම තවත් vlog එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්. bye.